අපේ වහින්නත් වගේ ඇඳුම් ටික ඇතුලට දානවද? මැගියක්කේ නෑ මේ වහින්නත් වගේ ඇඳුම් ටික ඇතුලට දානවද කියලා බැලුවේ. කියලා වැඩක් නෑනේ. වැස්සක් වගේනේ. වහින්නෙත් නෑ, හරියකට පායන්නෙත් නෑ, වැඩක් මොකුත් කරගන්න නෑ. ඇයි? කාගේද? හැබෑට කොළඹද දැන් පදිංචි එතකොට? කොහේ හරි මුඩුක්කුවක් හසේ ඇති කොළඹ කියලා මොකෑ මන්දිරවල ඉන්නව. ඔයාට කවුද කිව්වේ? පිස්සුද මං කියනවද කා එක්කවත්? විකාරද? තේ? නෑ මේ මං ඔයාලා එක්ක කතා කරාට අර එයා දැන් අපේ එහානේ ගෙවල් හදලා තියෙන්නේ අපේ තාත්තේ පැත්තට වෙන්න අනම්මනම් අතු එහෙම දාලා. ඒල මම දැන් කොහොමද කියන්නේ ඉන්නේ? නෑ මං නම් කතාවට යන්නේ ඔයා එක්ක නම් කතා කරනවනේ. ඔව් බාරේ කිව්වද ඔයාට? එහෙමද? අපිට කියන්නේ අපි එක කතාවක් නෑ. මං කතා කරන්නේ නෑනේ. දැන් දුවම කොළඹ යවන්න නැති. කියලා වැඩක් නෑ. මෙන්න වහිනවා. යකෝ මුංගේ ගස්වල අතු අපේ වත්තේ. මාලා. මේ මං ආයේ කියන්නේ මෙන්න මේ අතු ටික කපලා දාන්න ඊළඟ පාර මං කෙලින්ම ග්‍රාම සේවක ගාවට යන්නේ. බලන්නකො මේ මෙව්වලින් සාඩපේ එනවා අපේ වහලට කෙලින්ම සාඩපේ එනවා. ඊට පස්සේ වහින වෙලාවට ඔක්කොම වතුර දෝරේ ගලාගෙන මේ අපේ උළුනේ තියෙන උළුත් පොඟනවා. ඔයාලගේ මේ අඹ ගහේ අතුයි හැමදේම අපේ වත්තේ ඊළඟ පාර මං කියා ඉන්නේ හරිද? මේ අතු කපලා දාන්න එක ගස් පිටින් කපලා දාන්න. ඊට ඔයාලේ පේර ගහ අපේ තාප්පෙට නැමිලා තියෙන්නේ. තාප්පේ කඩාගෙන නම් ඔයාලා තාප්ප හදලා දෙන්න. පුදුමම එකක් වුණානේ මේක. මිනිසුන්ට දෙයක් කිව්වට තේරෙන්නේ නැහනේ. කඩේ නගින්න එනවා දෙයක් මෙව වුණාම. මං මේ ආයි කියන්නේ හරිද? මේ මාලක්කේ මේ දෙහි ගෙඩියක් ඉල්ල ගන්න නැන්ද? අපේ ගස්වල අර නාරන් තියෙනවා ගැට. මේ පොඩි එකාට බඩේ අමාරුවක් ඇද්ද දෙහි ගෙඩියක් මිරිකලා දෙන්න නාරන් දෙන්න බෑනේ. තියනවා නම් දෙන්න. ඉන්න මා ඉන්න. දෙකක් ඕනේ නැහැ. මේ ගෙඩියක් හොඳටම බෑවත් තිබ්බත් ඇති. අනේ පින් සිද්ධ වෙනවද? ඔව් දැන් මිරිකලා දෙනවා ඉඟුරු කෑල්ලකුත් දාලා. මිරිකලා දෙනවා. ආක්කේ මං යන්නම්කෝ. පුතේ කොහෙද යන්නේ දෙන්න එක්ක? දෙන්න. වෙලෙට සරුංගල් අරින්නද? වතුර ඕන නැතෙන්දකෝ. මේ බලාගෙන යන්නේ වෙලේ පොළඟෙක් හිටියලු ඈ. ඔව් ඊයේ ගාමිණී මාමලා කිව්වේ. ලොකු පොළඟලු මරා ගන්නත් බැරි වෙලා කාටවත් ඇති ගියාලු. ඔය පොළොංගු පැන කනවනේ. නයා නම් මගැල්ල යනවා පොළඟ හැමනේ. පේන්නේ නැහැ මේ අවුවට දිලිසෙනවනේ උන්ගේ හැම. බලාගෙන යන්නේ නැහැ ඔයාලා. පුතේ බලාගෙන යන්න ඔයාලා උඩ බලාගෙන යද්දි බෑගෙයි. සරුංගඩෙත් අර. ඇයි මොකද? අම්මා නැන්දව වැටුණාද? අනේ ඉන්න මේ අපේ ලොකු කොල්ලා ඉන්න. ත්‍රිවිලගේ දාන් යන්න ගියමු. ලොකු අර පල්ලෙහා ගෙදර නැන්දව වැටලා ලෝය ත්‍රිවිල කරන් කොහොම මේ යන්නේ? ගන්න යන්න හොන්නම. මාත් එන්න ඕනද? ත්‍රිවිලක ඉඩ නැන්ද? හරි ත්‍රිවිල කොහොම අරගෙන යන්නේ? ගෙනියන්න කෙලින්ම කම්පහගෙන යන්න. ඉස්පිරිතාලෙටම. එහෙම ගෙනියන්න ඕනේ. හරි යන්න ඔයාලා. දෙයියනේ මිනිසුන්ට වෙන කරදර බලන්න එක පාට.
අප්පච්චි අමාරුත් දන්නේ. හොඳ වෙලාවට ලොකු එකා ගෙදර හිටියේ නැත්තම් හදිස්සියට දැන් අපිට වාහන දිබ්බට එලවන්න පුළුවන් එකක් නෑනේ. මේ චූටි එන්නකෝ. ගිහින් චමින්ද මාමලටත් කියලා එන්න. පල්ලෙහා ගෙදර ආච්චිව වෙන්නේ කියලා. කියලා එන්න. හදිස්සියක් වුණාම මිනිස්සු ඉන්න ඕනේ ගම් වල. කියලා එන්න දුවලා යන්න. නෑනේ යාළට කෙනෙක් නෑනේ අපි උදව් කරන්න බෑ මෙහෙම වෙලාවට. අක්කේ මේ අපේ ගහේ පොළොස් වගේක් ඇඩුවා මේ ඔයාලටත් ගෙඩි දෙකක් ගෙනාවා. හොඳයි තැම්බෙනවා හොඳට. රෝස පොළොස්. නෑ කැඩුවා. ඔයාලටත් ගෙඩි දෙකක් දුන්නා පල්ලෙහා නැන්දලටයි කට්ටියටම දුන්නා. ඔයාලට මේ දෙකක් ඇති නේද? ඔව් වැඩි ලොකු නෑ ගෙඩි. ඔව් මේ මම යන්නම් තව අර අහට්ටක් දෙන්න ඕනේ. රතනින් තිබ්බේ? හක්කි. උයලා කියන්නකො රහද කියලා. මේ මාලක්කේ අනිද්දාට එන්න අතිරස ටිකේද ගන්න. මං දන්නේ නෑනේ හරියට. ඔයා දන්නවනේ දෙන්නම ඇවිත් කරමු හවස. නෑ පිටි කිලෝ 2ක විතර. ඇතිනේ. මම අද ගොමන්ට යනවා හන්දියට ගිහින් බඩු ටික ගේනවා. ඔයා එන්න. මට ඒක බැද ගන්න ගවුලක් නෑ. මට මේ ටිකක් එක හදලා දෙන්නකෝ. කොකිස් හදන්න බෑනේ. ඕක ඇති. ඔයාලා ගෙදර මේ අතිරස හදන්න එපා. දැන් ඔය මගේ හදරේකෙම ගත්ත හැකිනේ. ඔය හැටි කන්නේ අපේ ගෙවල් වල ඔයාලට ඒකෙම ගත්ත හැකි. බොරුවට හදන්න එපා. ඔයා කොකිස් ටිකක් හදාගන්න. මටත් එක්ක. ඔව්. ලේසියනේ. පළවෙනිදට පොඩ්ඩක් අපිට මේ මේසෙන් තියාගන්න නෙවෙලට. නෑ මේ පල්ලෙහා කඩේ අග්ගල බෝතල් තියෙනවා. අග්ගල බෝතලයක් ගමු. බෝතල් තියෙනවා. නෑ වැඩි ගණන් නෑ. රහයි ඒක. අපි අරන් කෑව වැඩි ගානකුත් නෑ. හොඳට ගම්බිරිස් මේ රහත් වෙනවා. හොඳට තියෙනවා. හොඳයි.